ගමක ඉඳන් ඩිජිටල් ලෝකයට පාලමක් හදනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒකට ඇත්තටම මොනවද අවශ්‍ය වෙන්නේ? අද අපි කතා කරන්නේ හරියටම ඒ දේ කරන්න පටන් ගත්ත අලුත්ම ලාභ නොලබන සංවිධානයක මූලික සැලැස්ම, ඒ කියන්නේ එයාලගේ නිල් සිතීම ගැනයි. මේ හැමදේම අපි බලන්නේ කෙලින්ම එයාලගේ නිල ව්‍යවස්ථාව ඇතුලෙන්. අපි එහෙනම් පටන් ගමු. මේ මුළු පදනමේම හදවත ගැහෙන්නේ එකම එක ප්‍රශ්නයක් වටේ. ඒ තමයි ගමේ ඉන්න දරුවෙකුට ඇත්තටම තාක්ෂණය කියන මෙවලම අතට අරගෙන ලෝකය ජය ගන්න පුළුවන්ද කියන එක. මේක තමයි යාළගේ මුළු ගමනටම හේතුව. ඉතින් අර ප්‍රශ්නෙට මේ පදනම දෙන උත්තරය මොකද්ද? ඒක තමයි පැහැදිලි ඔව් කියන එක. එයාලගේ ව්‍යවස්ථාවේ හතරෙනි වගන්තියේ තියෙන මේ දැක්ම තමයි එයාලට පාර පෙන්වන ද්‍රව තාරකාව. ගමේ දරුවන්ට ඒ හැකියාව තියෙනවා කියන එක ගැන එයාලට ලොකු විශ්වාසයක් තියෙනවා. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ සංවිධානයේ හරය ගැන. ඒ කියන්නේ මේ හැමදේම පටන් ගන්න එයාලට තිබුණු හේතුව මොකක්ද කියන එක. මේ පදනම පිටිපස්සේ තියෙන ඇත්තම ගාමක බලවේගය අපි තේරුම් ගමු. ඉතින් ඒ දැක්ම ඇත්තක් බවට පත් කරන්නේ කොහොමද? ඔන්න ඒකට උත්තරේ තමයි එයාලගේ මෙහෙවර. ව්‍යවස්ථාවේ පස්වෙනි වගන්තියේ මේක පැහැදිලිවම තියෙනවා. සරලවම කිව්වොත් යාලා කරන්නේ ගමේ දරුවන්ට නොමිලේම පරිගණක අධ්‍යාපනය සහ ඩිජිටල් කුසලතා ලබා දෙන එක. ඒ හරහා ඒ දරුවන්ගේ දැනුම වගේම ජීවන තත්ත්වයක් ඉහළට ඔස්සවලා තියෙන එක. හරි, ඒක තමයි ලොකු ඉලක්කය. හැබැයි ඒක යථාර්ථයක් බවට පත් කරන්නේ යාළගේ සැලැස්ම මොකක්ද? අපි දැන් බලමු යාළගේ නිශ්චිත උපාය මාර්ග මොනවද? ඒ කියන්නේ මේ අදහස් ක්‍රියාවට නම්මන්නේ කොහොමද කියලා. යාළගේ සම්පූර්ණ සැලැස්මම ගොඩනැගිලා තියෙන්නේ ප්‍රධාන කුළුණු තුනක් උඩ. ව්‍යවස්ථාවේ 6 වෙනි වගන්තියට අනුව තමයි මේක තියෙන්නේ. මේ කුළුණු තුනෙන් යාළගේ වැඩපිළිවෙලට පැහැදිලි පිළිවෙලකට තියෙන ව්‍යුහයක් ලැබෙනවා. අපි එනම් මේ එකින් එකකට බලමු. පළවෙනි කුළුණ තමයි අධ්‍යාපනය. හැබැයි මේක නිකම්ම මූලික පරිගණක දැනුමට සීමා වෙන්නේ නැහැ. එයාලා අවධානය යොමු කරන්නේ ICT, ඩිජිටල් නිර්මාණ, ෆොටෝග්‍රැෆි වගේ අද කාලේ ඉහළ ඉල්ලුමක් තියෙන ප්‍රායෝගික කුසලතා ගැන. ඒ වගේම අන්තර්ජාලය කියන ලෝකයේ ආරක්ෂිතව සැරිසරන්නේ කොහොමද කියලා උගන්වන එක හරිම වැදගත්. මේ දෙවෙනි කුළුණ නම් ඇත්තටම හරිම අපූර්ව දෙයක්. සමහර ගම්වලට යන්න අමාරුයිනේ. ඉතින් ඒ දුර කියන බාධකය කඩන්න එයාලා කරන්නේ පන්ති කාමරේම දරුවෝ ගාවට ගේන එක. ඒ කියන්නේ ජංගම ICT ඒකකයක්. හරියට රෝඩෝඩ යන පරිගණක ලැබ් එකක් වගේ දෙයක්. ඒ විතරක් නෙවෙයි, ඕන කරන හැම පරිගණක උපකරණයක්ම ඉගෙන ගන්න දේවල්, පුස්තකාල පහසුකම් මේ හැමදේම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. තුන්වෙනි කුළුණෙන් එයාලගේ අවධානය තනි පුද්දලයාගෙන් එහාට ගිහින් මුළු ප්‍රජාවම දිහාට යොමු වෙනවා. මේක තාක්ෂණික දැනුම ගැන විතරක් නෙමෙයි. මේක තිරසාර සංවර්ධනයක් ගැනයි. විශේෂයෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම, ඩිජිටල් කුසලතා පාවිච්චි කරලා ස්වයං රැකියා හදාගන්න උදව් කරන එක, ඒ වගේම ප්‍රදේශයේ තියෙන පාසල්, පන්සල් එක්ක එකතු වෙලා වැඩ කරන එක, මේ ඔක්කොම ඒ ඉලක්කයට යන්න එයාලට උදව් වෙනවා. ඕනෑම සංවිධානයක සාර්ථකත්වයට විනිවිදභාවය කියන එක නැතුවම බැරි දෙයක්. ඉතින් මේ වගේ පදනමක් මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න Tamanගේ මුදල් සහ පාලනය කළමනාකරණය කරන්නේ කොහොමද? අපි බලමු. මුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ විනිවිදභාවයක් තියන්න. එයාලගේ ව්‍යවස්ථාවේ අනුමත කරපු හැම ආදායම් මාර්ගයක්ම පැහැදිලිවම දක්වලා තියෙනවා. මේකෙන් පෙන්නේ එයාලගේ වැඩසටහන් වලට අවශ්‍ය අරමුදල් සපයාගන්නේ විවිධාකාර ඒ වගේම නීත්‍යානුකූල මාර්ග හරහා විතරයි කියන එක. ඔන්න තියෙනවා හැම දෙයකටම වඩා තීරණාත්මක ප්‍රතිපත්තිය. එයාලට ලැබෙන හැම සතියක්ම පාලනය කරන, කේවල් කරන්න බැරි නීතිය තමයි මේ. හැම අරමුදලක්ම පාවිච්චි කරන්නේ පදනමේ අරමුණු වෙනුවෙන් පමණයි. පරිත්‍යාග කරන අයගේ විශ්වාසය ගොඩනගා ගන්න වගේම ඒක දිගටම පවත්වාගෙන යන්නත් මේක අත්‍යවශ්‍යයි. ඉතින් විගණනයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ස්වාධීන විශේෂඥයෙක් ලවා හැම අවුරුද්දකම ගිණුම් ඔක්කොම පරීක්ෂා කරන එක. පදනමේ ව්‍යවස්ථාවෙන්ම එයාලා මේකට නීත්‍යානුකූලව බැඳිලා ඉන්නවා. මේකෙන් එයාලගේ වගවීම ගැන තියෙන කැපවීම හොඳටම පේනවා. දිනපතා වැඩකටයුතු කළමනාකරණය කරන්න පැහැදිලි කළමනාකාර මණ්ඩලයක් ඉන්නවා. ව්‍යවස්ථාවේ 8වශම එක වගන්තියට අනුව නිශ්චිත වගකීම් තියෙන මේ නිලධාරී කණ්ඩායම තමයි පදනමේ වැඩකටයුතු මෙහෙවන්නේ. දැන් අපි එන්නේ අවසාන ඒ වගේම හරිම වැදගත් කොටසකට. ඒ තමයි සාක්ෂි. මේක හොඳ අදහසක් විතරක් නෙවෙයි, මේක සම්පූර්ණයෙන්ම ලියා පදිංචි කරපු නීත්‍යානුකූලව පිළිගත්ත ආයතනයක් කියලා තහවුරු කරන සාක්ෂි මොනවද කියලා අපි බලමු. ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තියේම තියෙන විදිහට මේ සංවිධානයේ සම්පූර්ණ සහ නිල නාමය තමයි සම්පත් භණ්ඩාර ඩිජිටල් පරිත්‍යාග පදනම.
නීතිමය පැත්තෙන් බැලුවම මේක රාජ්‍ය නොවන ලාභ නොලබන සංවිධානයක්. ඒක නිකම්ම නමක් නෙමෙයි. ඒ තත්ත්වය නිසා එයාලට ගිවිසුම් මත්සන් කරන්න, දීපල අයිති කරගන්න, බැංකු ගිණුම් පවත්වාගෙන යන්න ස්වාධීන බලයක් ලැබෙනවා. ඒ කියන්නේ නීත්‍යානුකූල ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනි හැමදේම තියෙනවා. ඔන්න තියෙනවා අවසාන ප්‍රතික්ෂේප කරන්න බැරි සාක්ෂිය. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරපු ඔවුන් රාජ්‍ය නොවන සංවිධානයක් විදිහට ලියාපදිංචි කරලා තියෙනවා කියන නිල සහතිකය. මේ ලියවිල්ලෙන් යාළගේ නීත්‍යානුකූලභාවය 100%ක්ම තහවුරු වෙනවා. ඉතින් අපි මේ විමසුම අවසන් කරන්නේ පොඩි හිතන්න දෙයක් ඉතුරු කරලා. ඒක පුංචි පදනමකට එක ගමක් වෙනස් කරන්න, මෙහෙම සැලැස්මක් හදන්න පුළුවන් නම් මේ වගේ උත්සාහයන් එකතු වෙලා මුළු රටකටම ඇති කරන්න පුළුවන් වෙනස කොයි වගේ වෙයිද? ඒක ඇත්තටම හිතන්න වටින අදහසක්.